මිථුන ලග්නයේ මිථුන ලග්නේ ඔබට 25 වර්ෂයේ ජූනි මාස 7 වෙනිදා දින සිද්ධ වන අඟහරු මාරුව නැත්නම් අඟහරු සිංහ රාශි ගත වීම ඔබට කොහොමද? මීට පෙර වසර දෙකකට පෙර නැත්නම් 2023 වර්ෂයේ ජූලි ආදී කාලවකවානු තුල මීට කලින් අඟහරු මේ ආකාරයෙන් සිංහ රාශි ගත වුණේ. ඒ සිංහ රාශි ගත වීමෙන් පසු වසර දෙකකට පසුයි දැන් මේවර මේ ආකාරයෙන් සිංහ රාශි ගත වන්නේ. විශේෂයෙන් මේවර අඟහරු මිථුනයේ සහ කටකයේ වක්‍ර වෙමින් නිවෘත්ත වෙමින් එකම රාශියේ මාස 8ක පමණ කාලවකවානුවක් දීර්ඝ කාලිනව එක දිගට එහෙට මෙහෙට පැද්දෙමින් ගමන් කළා. දැන් මේ අවසාන තත්ත්වයන් තුළ විශේෂයෙන් අප්‍රේල් 10 වෙනිදා දින අඟහරු කටක රාශි ගත වුණා. ඒ කටක රාශි ගත වීමත් සමග මාස දෙකකින් පසු මේ ජූනි මාස 7 වෙනිදා දින දැන් නැවත අඟහරු සිංහ රාශි ගත වීමක් කරනවා. දැන් මෙච්චර කල් සතුරුව සහ තරමක දුර්වලව නීචව තමයි අඟහරු එම අදාළ භාවයන් තුළ ගමන් කළේ. දැන් මේ අඟහරු සිංහ රාශි ගත වීම අඟහරුගේ මිත්‍ර වීමක්. මේ සියල්ල අල්ලාගත් විට මිථුන ලග්නයට කෙසේද කියලා බලන්න අපි දැන් සූදානම් වන්නේ. ඔබගේ කේන්ද්‍රයට අදාළව 11 වෙනි අධිපති සහ 6 වෙනි අධිපති ලෙස අඟහරු. දැන් මෙතෙක් කල දෙවෙනි කවුන්ට් කළා. දැන් 3 වෙනිටයි මාරු වන්නේ. අඟහරු 3 වෙනිට මාරු වීම ඔබගේ ජීවිතයට අදාළව යම් ප්‍රබෝධයක් ඇති කරන තත්වයක්. අප මාසික ලග්න පලාපල විග්‍රහයේදී ඔබට පැවසුවා මේ ජූනි මාසය යන ඔබගේ ජීවිතයට අදාළ බරපතල ඉතාමත් ප්‍රබල විප්ලවීය කාරණා බොහෝමයක් මත කරන මාසයක් බව. ඒ විප්ලවීය තත්ත්වයන්ට අදාළ එක නිමිත්තක් තමයි මේ අඟහරු විසින් ලබා දෙන්නේ. ඒ නිමිත්ත සුබවාදී නිමිත්තක්. ඔබගේ තරමක අක්‍රමවත් ගති, ඔබගේ නැත්තම් ඒ තරම් පිළිවෙලකට නොමැති සමහර ගති, සමහර දේවල්, සමහර වැඩසටහන් පිළිවෙලට සිද්ධවන්ට හේතු කාරණා මේ අඟහරු හරහා පෙන්වු කරනවා. ඒ වැඩවල පිළිවෙලක් පවතිනවා සහ විශේෂයෙන් ව්‍යාපාර වෙන දේවල් සිදු කරන අයගේ ව්‍යාපාර යම් ස්ථාවරත්වයකට පත්වීමක් සහ ඒ සඳහා වැටඋඩු නැත්තම් කරනවද නැද්ද? ව්‍යාපාර හෝ අලුත් දෙයක් සිදු කරනවද නැද්ද යන ඒ තරමක මන්දෝත්සාහී ගතියෙන් හෝ වැනිවෙනි උපතෝකෝටිකව සිටියේ ප්‍රශ්න निराකරණය කර ගැනීමක් සහ ඒ ව්‍යාපාරයක් අනිවාර්යයෙන් සිදු කරනවා යන අනිවාර්ය ස්ථිරසාර තීරණයකට පැමිණීමක් වැනි දෙයක් ඉදිරියේදී සිද්ධ වෙවි. මාස දෙක කාලයක් වුණොත් මේ ආකාරයෙන් අඟහරු 3 වෙනි ඔබගේ වික්‍රමස්ථානයේ ගමන් කරනවා. ඉතින් ඒ පැත්තේ හොඳයි. ක්‍රීඩා පැති වලට හොඳයි. ඒවා යම් ජයග්‍රහණ පවතින ග්‍රහ මාරුවක් සහ විශේෂයෙන් සතුරු කරදර ආදීදී වුණත් ඒ සතුරන්ගේ යම් ජයග්‍රහණ ලැබීමකුත් පවතිනවා. එහෙත් ඔබගේ වික්‍රමාන්විත බව උත්සාහය උනන්දු හරහා ඒ සතුරන් සමග සටන් කරමින් ඔබගේ යම් ජයග්‍රහණයක් අත්පත් කර ගැනීමේ හැකියාවකුත් පවතිනවා. සතුරන් තරමක් දැඩිව ඔබට ප්‍රහාර එල්ල කරන්නත් ඉඩ තිබෙනවා. ඒ කියන්නේ මතක තබා ගන්න මන්ද සතුරන් තරමක හිතුවක්කාර මුරණ්ඩු ගති ක්‍රියාත්මක කරන්න ඉඩ තිබෙනවා. විශේෂයෙන් ඔබ යන නඩුහව නීති ප්‍රශ්න වැනි දේවල් වලට ඔබ පටලැවී තිබෙනවා නම් ඒ සම්බන්ධ යම් කතිකාවතක් තිබෙනවා නම් බොහෝ දුරට මේ මාස දෙකේ නඩුවක් නීති ප්‍රශ්නයක් වැටෙන්නට තියෙන ඉඩකඩ ඉතාමත් වැඩි. ඒත් එයින් ඔබට විශේෂයෙන් ජයග්‍රහණයක් අත්පත් කරගත හැකි බියක් ඇති කර ගැනීම අවශ්‍ය නැහැ. රැකියාව සම්බන්ධයෙන් බොහෝ කලකිරීමකුයි ඔබට පසුගිය කාලේ පැවතියේ. දැන් මේ කලකිරීම පසක් වීමෙන් ඒ කලකිරීම තව දෙගුණ තෙගුණ වීමෙන් සමහර විට රැකියාවෙන් ඉවත් වී ව්‍යාපාරයක් වැනි ශේෂ්ත්‍රයකට අත ගැසීමකටත් ඉඩ තිබෙනවා. විශේෂයෙන් අප ඔබට යෝජනා කරනවා ඔබගේ දැන් ගත කරන ග්‍රහචාරය. ඔබගේ දැන් මේ වෙන විට කේන්ද්‍ර ස්ථානයේ ගත කරන ග්‍රහචාරය මත තීන්දුව ගන්නවා වඩා හොඳයි. විශේෂයෙන් අඟහරුගේ රාහුගේ කේතුගේ ආදී මහා දශාවන් ඔබ ගත කරනවා නම් මේ වෙලාවේ රැකිරක්ෂා වෙනස් කිරීම ආදී තරම් යෝග්‍ය නැති බව මතක් කළ යුතුයි. බ්‍රහස්පති හෝ රාහු ආදී මේ මහා දශා ගත කරනවා නම් විශේෂයෙන් ඔබගේ ඒ අනිකුත් ග්‍රහයන්ගේ ප්‍රබලතාවය මත ව්‍යාපාරයක් කරන්න උනත් අත ගැසුවාට මේ කාලේ ගැටලුවක් නැත. කොහොම නමුත් ඔබගේ යහළු මිත්‍ර ආදීන් සහ උදව්කරුවන් ආදීන්ගේ සහයෝගයත් ඔබට ලැබෙන්න තිබෙනවා. ඒවට හොඳයි. ගයක් දොරක් ඉඩමක් විකිණීමක් පැවරීමක් වැනි දෙයකට කාරණා පෙන්වුම් කරනවා. එක්ක පදිංචි වෙනස් කිරීමකට යම් සිතිවිලි සකස් වීමකුත් මේ කාලේ සිද්ධ විය හැකියි. ඒවට වරදක් නැත. ඊතර සමහර විට ඉඩමක් විකුණන්න ආදී තිබෙනවා නම් නැත්නම් වාහනයක් වුණත් වෙන්නට ඉඩ තියෙනවා. ඒවා විකුණන්න අවශ්‍යතාවයක් තිබෙනවා නම් ඒ සම්බන්ධයෙන් මේ කාලේ කාරණේ දේවි මේ අඟහරු මාරුව සමග ඒ සම්බන්ධ වන උනන්දුව තව දෙගුණ කරගත හැකියි. සාමාන්‍යයෙන් ආවේනිකව පැවති යම් නිද්‍රාශීලී ගති ආදී තරමක් ඉවත් වෙමින් ප්‍රබෝධමත් උමනාවෙන් කටයුතු කිරීමක් වැනි සුබ ලකුණු පවතිනවා. මා පෙර පැවසු ආකාරයෙන් මේ ක්‍රීඩා කටයුතු හෝ තරමක් ඇඟ ශරීර වෙහෙසා කරන ජවයේ ශක්තිය වෙහෙසවා කරන කටයුතු ආදී ඒ බොහෝමයකටත් යහපත් තත්ත්වයක් මේ හරහා අනුමාන කළ හැකියි. සමස්තයක් ලෙස සෑම කටයුත්තකට පදාල පැවති යම් අගුණදායී තත්ත්වයකයි මෙසේ විසඳෙන්නට කාරණා පෙන්වුම් කරන්නේ. විශේෂයෙන් විවාහ දිවිය සම්බන්ධනොත් ඒ වචන හෝ මාරු වීම හෝ යම් මතභේදකාරී දේවල්වලට අදාළ කාරණා පසුගිය කාලේ යෙදුණා විය හැකි. දැන් මේ අඟහරු මාරු හරහා ඒ ගැටලු විවාහ සම්බන්ධයෙන් ගැටලුත් යම් निराකරණය වීමක් වැනි දෙයක සුබ ලකුණක් පෙනෙන්නට තිබෙනවා. ඔබගේ ව්‍යාපාර නව ව්‍යාපාර ආදී ආරම්භ කරන විට එහි ඔබගේ කාර්යය ඔබ විසින් කරන්නට බලාපොරොත්තු වන කාර්යය වැඩ කොටස ආදී තරමක් උමනාවෙන් සිද්ධ කරන්න මන්ද ඔබගේ අත ගැසීම ඔබගේ දායකත්වය ඔබගේ අත්ගුණය ඒ සම්බන්ධයෙන් අවශ්‍යයි. යම් නිෂ්පාදනයක් වැනි දෙයක් ඔබ පිළියෙල කරනවා නම් යම් දෙයක් නිෂ්පාදනය කරනවා නම් ඒ නිෂ්පාදනයේට ඔබගේ අත්ගුණය ඉතාමත් අත්‍යවශ්‍යයි. ඉතින් ඔබ අත තැබූ පසු අන් අයට ඒ කාර්යය බාර දෙනවා නම් ඒ බොහෝ දුරට
ඒ කාර්යතාවය ඉදිරියට කරගෙන යාමට ඉතාමත් ඉහළ පිටුවහලක් ශක්තියක් ලබා දෙනවා ඇති. විශේෂයෙන් මේ කාලවකවානු උග්‍ර ආසිත ආබාධ බෙල්ල අමාරු හෝ රෑෂ් දද කුෂ්ඨ වැනි තත්ත්වයන් හටගන්න තිබෙනවා. ඒ ගැන තරමක් සැලකිලිමත් වන්න විශේෂයෙන් උග්‍ර තයිරොයිඩ් වැනි රෝග තිබෙන කෙනෙක් නම් ඔබ ඒවට අදාළේ වෛද්‍ය ප්‍රතිකාර වැනි දේවල් කලට වේලාවට ලබා ගන්න. ආහාර සිරවීම ආදී විශේෂයෙන් ප්‍රවේශම් වන්න. මේ අඟහරු හේතුවෙන් අඟහරු තුන්වෙනි එක ගන්න කාරණාව හේතුවෙන් තරමක කටුක ආහාර ඇඟට වැටෙන්න වැඩි ඉඩකඩක් තිබෙනවා. කටුක කියවාට තරමක තද ආහාර ඇඟට වැටෙන්න වැඩි ඉඩක් තිබෙනවා. ඉතින් තද ඒවා තරමක් සිරවීම සහ ඒ උගුරෙන් පහළට නොගලන ගති ගලා නොවන ගති වෙන දේවල් සිද්ධ විය හැකි බැවින් ඒ ආහාර සිර කරගන්නේ නැතුව ලබා ගැනීමට උත්සුක වන්න. එවැනි තත්ත්වයන් ගැනත් යම් සැලකිල්ලක් දක්වනවා නම් හොඳයි. සමස්තයක් ලෙස මෙහිදී ඔබගේ යම් සාම්ප්‍රදායිකව කරගෙන යන කටයුතු සෑම දෙයකටම යම් උද්‍යෝගිකයෙක්ගෙන් ඒවා සිද්ධ කරන්න හැකි ගතියක් අනුමාන කළ හැකියි. කොහොම නමුත් ඇසුරු කරන අයගෙන් මුල් ඇසුරු ආශ්‍රය කරන යහළු මිත්‍රාදීන්ට මුල් කාලයක් වවන මාසයක් පමණ දක්වා කාලයක් වවනුව තරමක සෞඛ්‍ය සම්බන්ධ ගැටලුවකට හේතු කාරණාවක් දෙන්න තිබෙනවා. ඔබට නොවේ ඔබ ඇසුරු කරන අයට. ඉතින් මුල් සති 3ක කාලේ මේ අඟහරු මාරුවේ මුල් සති 3ක පමණ. එනම් මේ ජූනි මාසයට දාලා ඒ කාලයක් වවනුව ආශ්‍රය කරන අයගේ සෞඛ්‍ය ගැන හෝ එයාගේ තරමක යම් ක්‍රියාකාරීත්වයන් සම්බන්ධයෙන් තරමක ඔබට ඒ අය තරමක් දිරිමත් කරගෙන මන්ද ඔබ දිරිමත් කරන කාලයක් බැවින් ඔබට අනිත් අය දිරිමත් කරගෙන යම් දෙයක් සිද්ධ කරගත හැකි. ඉතින් ඒ අයගේ වැඩ කරන්න උනත් ඔබට ඒ අය දිරි ගන්නවන්නට සිද්ධ වෙවි. එවැනි තත්ත්වයන් හරහා එයාට යම් ඒ අඩලුහුණුකම් පෙන්වා දෙමින් යම් දෙයක් සිද්ධ කරගත හැකි. ඒනු සුබයි. ඕනම දෙක ආරම්භයේ තරමක් පීඩාකාරී බැවින් බොහෝ දුරට මේ ජූනි මාසයට අදාළ ඒ කාලේ ජූනි මාසයේ අවසානයේ දක්වා කාලවකවානුව ඔබට තරමක් බාධා ඇති කරાવી. ජූලි මාස එනම් 7 වෙනි මාස පළවෙනි දැන් පසු කාලවකවානුව ඔබට තරමක සහනයක් විශේෂයෙන් ඊටමත නිදහස් ආකාරයක කාරණා සිද්ධ කර ගැනීමක් වෙන දෙයකට කාරණා දෙවි. ඔබ ව්‍යාපාරයක් පටන් ගත්තත් ඒ මුල් සති 3ක කාලවකවානුවේ එහි යම් ආදායමක් ලැබෙන්න තීරකඩ අඩුයි. ඉන් පසුව එයින් යම් ඊටමත් ඉහළ ආදායමක් හෝ ලැබීමක් ආර්ථික පැත්තට දියුණුවක් අත්පත් කරගත හැකි උදා කරගත හැකි. ඉතින් එවැනි කාරණා බොහෝමයක් පවතිනවා. යම් මා පැවසුවා විශේෂයෙන් ලග්න මාසික ලග්න පලාපල වලදී මිතුන් ලග්න කරවන්ට තරමක් හිත මනස සංසුන් වන ගති මේ මාසි ජූනි මාසයේ අඩු බව. ඉතින් ඒ ඇත්තම අඟහරු මාරුණත් ඒ තත්ත්වයන් පෙන්눔 කරනවා. ඒ තාවකාලික තත්ත්වයක්. අලුත් ඌමනාවකින් ගැම්මකින් ඉදිරියට යන්න හැකි තත්ත්වයක් ඉදිරියේදී උදා කරගත හැකියි. මිතුන් ලග්න ඔබට දාල තත්ත්වය එයයි. විදේශගත මිතුන් ලග්න කරවන්ට අදාළ ඔබගේ ගෙවල් දොරවල් පදිංචි ස්ථාන ආදී සම්බන්ධ යම් නඩත්තු කටයුතු ඒවායේ ඇතිවන්නා වූ යම් එහෙම එලිපෙහෙලි කරන ආදී ඒ කටයුතු සිද්ධ වේවි. ඒවට අදාළ සුබයි. ඉතින් ඒවා ආරම්භ කරන්න විශේෂයෙන් ගෙවල් දොරවල් ආලෝකමත් වීමක් අපේක්ෂා කළ හැකියි. ඔබට තරමක කරදරකාර තත්ත්ව නැති කර අසල්වැසියන්ගෙන් වටේ පිටේ අයගෙන කරදරයෙන් මිදීමට අදාළ එක්කෝ වැටක් ඒ දෙගැසීමක් නැත්නම් කුමක් හෝ ඒ ආරක්ෂක ක්‍රමෝපායන් සකස් කිරීම ආදී එවැනි දේවලුත් ඔබ තීරණය කරන්න ඉඩ තිබෙනවා. ඉතින් එවැනි දේවල්වලට ගැටලුවක් නැත. විදේශගත මිතුන් ලග්න කරවන්ගේ පදිංචිය වෙනස් වීමක් වෙන දෙයකට කාරණා පෙන්වු කරනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නම් තීරණයක් ගත හැකි. ඒත් යම් සංක්‍රාන්ති සමයක් මේ වෙනකොට ගත වන බැවින් කලබල වීම හදිසි වීම ඊතරම් යෝග්‍ය නැත. ඉන් පසු හිමිසිරුවේ තීරණයක් ගන්න.